අයබන් පුතේ එහෙනම් අද අපි කතා කරන්න ගමු භාග කියන පාඩම. පුතේ ගොඩක් දෙනෙක්ට අමාරු වෙන සමහරක් වෙලාවට කට්ටිය හදන්නේ නැති පාඩමක් නැත්නම් ප්‍රශ්නයක් තමයි භාග කියලා කියන්නේ. හරි. මෙන්න බලන්න පුතා. භාග පාඩම. පුතේ මෙන්න මේ භාගවලට අපි ඉංග්‍රීසි වලින් කියනවා ෆ්‍රැක්ෂන් එකක් කියලා. හරි. පුතේ භාග ಜಾති කීයක් තියෙනවද? පුතේ ඇත්තට මේක શબ્ද වෙන විදිය අනුව භාග ಜಾති දෙකක් තියෙනවා. එකක් තමයි භාග. භාග නේ භාග කියලා කියන්නේ භාග. අනිත් එක තමයි පුතේ භාග. ඒක කියද්දි ඉස්සරහින් ඉන්න ළමයාට කෙල විසික් වෙන්න ඕන. තේරුණාද? භාග. හරි. පුතේ මෙන්න මේ භාග කියලා කියන්නේ ඔයගලන්ගේ අම්මලා තාත්තලා නැත්තම් නැන්දලා මාමලා වුණත් වෙන්න පුළුවන්. කඩේට ගිහිල්ලා කතා කරන්නේ හැමතිස්සෙම මෙන්න මේක. නැත්නම් ඔයගොල්ලෝ අයියලා අක්කලා නංගිලා මල්ලිලා එක කතා කරන්නේ මෙන්න මේ භාග. ඒ කියන්නේ දැන් අයියා චොකලට් එකක් කනවා. හරිද? ඔයා ළඟට ගිහලා මොකද කියන්නේ? අයියා මට චොකලට් භාගයක් දෙන්න නේද? අක්කා මොන හරි කනවා. අනේ අක්කේ මට ඔකින් භාගයක් දෙන්න. ඒ කියන්නේ පුතේ ඒ අක්කා ගාව තියෙන චොකලට් එකේ නැත්නම් අයියා ගාව තියෙන චොකලට් එකේ කෑලි 20ක් තියෙනවා නම් ඔයාට හරියටම සමාන කොටස් දෙකකට බෙදලා ඒකෙන් එක කොටසක් දෙන්න කියලායි කියන්නේ. ඒ කියන්නේ පුතා කෑලි 20ක් තියෙනවා නම් දෙකකට බෙදුනොත් කීයද පුතා? අන්න හරි 10යි. එහෙනම් 20න් 10ක් ඔයාට දෙන්න කියලායි කියන්නේ. කෑලි දෙකක් තිබුණොත් ඔයාට ඒක සමාන කොටස් දෙකකට බෙදුනොත් කීයද පුතේ? 1යි. එහෙනම් ඔයාට එකක් දෙන්න කියලායි ඔයා ඉල්ලන්නේ. කෑලි 8ක් තිබුණොත් ඔයා ඒක සමාන කොටස් දෙකකට බෙදුනොත් කීයද පුතේ? 4යි. එහෙනම් ඔයා කියන්නේ මට කෑලි 4ක් දෙන්න කියලා. හැබැයි පුතේ අපි කරපු පෙර පිනකට හෝ පවකට හෝ කරුණයකට අයියට ඇහෙන්නේ හැමතිස්සෙම මෙන්න මේ භාග. අයියා මොකද කරන්නේ? ඒ චොකලට් එකෙන් පොඩි කෑල්ලක් කඩලා වාට දෙනවා. ඒ කියන්නේ පුතේ ඔයාගේ කෑලි 20ක් තිබුණොත් චොකලට් එකේ ඔයාට අයියට හිතුනොත් කෑලි දෙකක් දෙයි. එහෙම නේද? එතකොට 10ක් තිබුණොත් ඔයාට සමහරකට කෑලි 3ක් දෙන්න පුළුවන්. තේරුණාද? 7ක් තිබුණොත් සමහර විට එකම එක කෑල්ලක් දෙන්නත් පුළුවන්. හරි. පුතේ මේක තමයි භාගවල ශබ්දය අනුව භාග ಜಾති ආකාර දෙක. පුතේ මෙතනින් පස්සේ මම මේ භාග ගැන කතා කරන්නේ. මොකද කොහේද දැනග මම භාග කියලා කිව්වත් ඒ මම කියන්නේ පුතේ මොකද්ද? කෙලපයින භාග. තේරුණාද? ඒ කියන්නේ මෙන්න මේක. හරි. පුතේ එහෙනම් බලමු මේ භාග ಜಾති මොනවද කියලා. පුතේ ඇත්තටම භාග ಜಾති තියෙනවා 5ක්. පළවෙනි භාග ಜಾතිය තමයි පුතේ ඒකක භාග. මොනවද? ඒකක භාග. පුතේ අපි දන්නවා භාගයක් කිව්වම එයාගේ තියෙනවා කොටස් දෙකක්. එකක් තමයි මෙන්න මේ යට ඉන්න එක්කෙනා, අනිත් එක්කෙනා තමයි මේ උඩ ඉන්න එක්කෙනා. පුතේ මේ යට ඉන්න එකාට අපි කියනවා හරකා. හරක නෙවෙයි පුතේ මොකද්ද? හරය. මෙයාට කියනවා හරය. මොකක් කියලාද කියන්නේ? හරය. මෙන්න මේ උඩ ඉන්න එක්කෙනාට අපි කියනවා ළමයා. ළමයා නෙමෙයි පුතේ මොකද්ද? ලවය. තේරුණාද? අපි කියනවා සාමාන්‍ය හරක පිට ළමයා කියලා. පුතේ එතකොට මේ භාග පාඩමේ මෙන්න මේ හරය සහ ලවය පදනම් කරගෙන වෙන් වෙච්ච භාග මාතෘකා ටිකක් තමයි මේ තියෙන්නේ. එහෙනම් අපි බලමු මොනවාද මේ භාග කියලා. හරි. පුතේ එහෙනම් පළවෙනි භාගය තමයි ඒකක භාගය. පුතේ ඒ කියන්නේ යට හරක මොකා වුණත්, රත්ති වුණත්, සුද්ධි වුණත්, සිල්වා වුණත් පුතේ උඩ ඉන්නේ කවුරු විතරයිද? එක විතරයි. ඒ කියන්නේ යටට කීය ආවත් උඩට එන්නේ පුතේ එක විතරයි. යටට 10 එනවා. උඩට එක් කීයද පුතා එන්න ඕනේ? 1. අනේ යටට 25 එනවා. ඒත් පුතේ උඩට එන්න ඕනේ කීයද? 1. අන්න මේ වගේ භාග තමයි අපි කියන්නේ මොනවා කියලාද? ඒකක භාග. එතකොට අනිත් භාග જાතිය මොනවද? පුතේ අනිත් භාග જાතිය තමයි නියම භාග. මොනවද? නියම භාග. මෙයාට අපි තව ලස්සන වචනයක් කියනවා. තට්ට කියන්නේ නැහැ පුතා. තට්ට නෙමෙයි මොනවාද? තත්ත්‍ය භාග. අන්න හරි. තත්ත්‍ය භාග. හරි. තට්ට කියන්නේ පව්. හරි. පුතේ මොනවාද මේ නියම භාග කියන්නේ? නියම විදියට තියෙන භාග. පුතේ අපි දන්නවා හරකෙක්ගේ පිට උඩ සාමාන්‍යයෙන් යන්නේ ඒ හරකට වඩා පොඩි එක්කෙනෙක්. ඒ කියන්නේ සාමාන්‍යයෙන් නියම විදිය තමයි හරකෙක්ගේ පිට උඩ ඉඳලා පොඩි මිනිස්සෙක් යනවා. ඒ කියන්නේ පුතා මෙන්න මේ වගේ භාග. හිතන්න. ඊයකට 7 එනවා. උඩට එන්න ඕන ඊට වඩා පොඩි එක්කෙනෙක්. 6 වෙන්න පුළුවන්, 5, 4, 3, 2, 1 වුණත් වෙන්න පුළුවන්. ඒක ආවොත් ඒකක භාගයක් නේ. ඔව්
ඒකක භාගයක් තමයි. හැබැයි එයා මොන භාගයකුත් වෙනවද? නියම භාගයකුත් වෙනවා. දැන් උදේ ඔබතුමා නේද? පිරිමි ළමයි. හැබැයි ඔබතුමාට ඕන නම් නිමල් කියලා කියන්නත් පුළුවන්. තේරුණා? ඒ වගේ. මේක නියම භාගයක්. හැබැයි මේකට ඕන නම් විශේෂ කරලා කියන්න පුළුවන් ඒකක භාගයක් කියලා. පුතේ එතකොට යටට 10 එනවා. උඩට ඊටට අඩු ඕනම එක්කෙනෙක් 10 එන්න බෑ. ඊටට වැඩි අය එන්නත් බෑ. 9 8 7 6 5 4 3 2 1. ඔය ඕන එකක් වෙන්න පුළුවන්. එහෙනම් මම දාන්නම් 7 යටට එනවා පුතා 20. උඩට ඊටට අඩු එක්කෙනෙක්. මම දාන්නම් 15. මෙන්න මේ වගේ තමයි අපි කියන්නේ මොනවද? නියම භාග කියලා. හරි. පුතේ ඊළඟ භාග જાතිය තමයි විෂම භාග. පුතේ මොනවද මේ විෂම භාග කියන්නේ? අපි දන්නවා අපිට සමහරක් වෙලාවට විද්‍යාවේදී නැත්නම් ඔයගොල්ලෝ 5 වසරේ 6 වසරේදී නම් අපි මේ විෂයට කියනවා පරිසරය කියලා. මේකෙදි අපිට හම් වෙනවා භූ විෂමතා. නැත්නම් අපි කියනවා පොළවේ තියෙන වෙනස්කම්. පුතේ මේ විෂම කියලා කියන්නේ වෙනස්. එහෙනම් මේ විෂම භාග කියන්නේ වෙනස් භාගයක්. ඒ කියන්නේ පුතේ කලින් අපි කතා කරා නියම විදිය, නියම භාග. ඒ කියන්නේ හරකට වඩා ළමයා පොඩි. එහෙම වුණා තමයි හරක නේද? මේ මොනවාද අපි මේවා දිස්සේ නේද? මේවාද අපි ඉස්සේ කියන උස්සගෙන යන්නේ. හැබැයි පුතා මෙතන තියෙන්නේ විෂම භාග. ඒ කියන්නේ වෙනස් භාගයක්. ඒ කියන්නේ පුතේ හරකට වඩා ළමයා ලොකුයි. ඒ කියන්නේ හරක මෙච්චරයි ළමයා නිකන් බුල්ඩෝසරයක් වගේ එකේ. හරක මෙහෙම දණියයි යකාක ඔබ දුස්සගෙන යන්නේ කියලා යන්නේ. තේරුණාද? ඒ කියන්නේ පුතා මේ භාගය වෙනස් භාගයක්. ඒ කියන්නේ යටට ආවොත් 5. පුතේ යටට ආවොත් 5 උඩට එන්න ඕන ඊට වැඩි කෙනෙක්. හිතන්න යටට එනවා 5 උඩට ඊට වැඩි කෙනෙක්. 5 එන්න බෑ. එහෙනම් 6 7 8 ඔය ඕන එක්කෙනෙක් වෙන්න පුළුවන් 5ට වඩා වැඩි. එහෙනම් මම දාන්නම් 7. හරි. එහෙනම් ඊට එනවා 10. පුතේ ඊට වඩා වැඩි ඕනම එක්කෙනෙක් 12 20 ඔය ඕන එක්කෙනෙක්. වාට ඕන 98957. දාන්න අරුණක් නැහැ. එහෙනම් මම දාන්නම් පුතේ 11. එහෙනම් යට වෙනවා 21. පුතේ උඩට ඊට වඩා වැඩි එක්කෙනෙක්. එහෙනම් මම දානවා 30. මෙන්න මේ වගේ තමයි විෂම භාග කියලා කියන්නේ. ඊළඟට පුතේ ඊළඟ භාග જાතිය ඇවිල්ලා මිශ්‍ර භාග. එහෙම නැත්නම් මෙයාට තව වචනයක් කියන පුතා මිශ්‍ර සංඛ්‍යා. ඔය දෙකම භාවිත කරන්න පුළුවන්. හරි. පුතේ මොනවද මේ මිශ්‍ර භාග කියලා කියන්නේ? මිශ්‍රයක් නැත්නම් මිශ්‍රණයක් කලවමක්. පුතේ ඒ කියන්නේ මේකේ කලවමක් තියෙනවා. මොනවද මේ කලවම? පුතේ කලවම ඇවිල්ලා පූර්ණ සංඛ්‍යා සහ අපි ඒකට තව ලස්සන වචනයක් කියනවා නිකිල සංඛ්‍යා සහ භාග. කලින් අපි කතා කරපු දේවල්. පූර්ණ සංඛ්‍යයි භාගයි කියන දෙකේම කලවමකට අපි කියනවා මිශ්‍ර භාගයක් කියලා. හිතන්න පුතා අපිට ඔයගොල්ලන්ගේ අම්මලා තාත්තලා කඩේට ගිහිල්ලා කියන්නේ නේද? මුදලාලි මහත්තයෝ මට පාංගිඩි 2යි මාරක් දෙන්න නේද? මුදලාලි මහත්තයෝ මට පොල් තෙල් බෝතල් 5යි කාලක් දෙන්න. සමහරවිට නැන්දා මාමලා යම් කිසි තැනකට ගිහිල්ලා කියනවා අයියේ මට 2යි භාගයක් දෙන්න. තේරුණාද? අන්න ඒ වගේ පුතේ මෙන්න මේ වගේ දේවල් අපි කියනවා මිශ්‍ර භාග කියලා. හිතන්න අපිට එනවා 2යි භාගයයි. පුතේ පූර්ණ සංඛ්‍යා 2යි භාගය අන්න මිශ්‍රයක්. එහෙනම් අපි කියනවා මිශ්‍ර භාගයක් කියලා. පුතේ අපිට එනවා 4යි කාලයි. 4යි 4න් 1යි. පුතේ අපිට එනවා 5යි අරික් කාලයි. අරික් කාලයි කියන්නේ පුතේ කාලෙන් භාගයයි. ඒ කියන්නේ 8න් 1යි. තේරුණාද? මෙන්න මේ වගේ. දැන් ඔයගොල්ලෝ හිතන ඇති උඩට 1 තිබුණොත් විතරයි කියලා නෑ පුතා. එහෙම දෙයක් නෑ. 6යි 4න් 3යි. ඔය ඕන එක්කෙනෙක් වෙන්න පුළුවන්. තේරුණාද? අන්තිම එක්කෙනා. පුතේ අන්තිම එක්කෙනා තමයි තුල්්‍ය භාග. මොනවාද පුතා මේ තුල්්‍ය භාග කියන්නේ? තුලාව කියන්නේ මොකද්ද? අර මුදලාලි මහත්තයා ගාව තියෙන දෙපැත්ත පාත් වෙන තරහදිය. ඒකේ මොකද වෙන්නේ? මේ පැත්තට දානවා අපි දන්න බරක්. හිතන්න ග්‍රෑම් 250ක් දානවා. මේ පැත්තට දාන පුතේ කැරට්. තේරුණාද? මේ පැත්තට 250 දාපු ගා මුදලාලි මහත්තයාගේ දෙපැත්ත පාත් වෙන තරහදිය මෙහෙම බොක් ගාලා යට යනවා. ඊට පස්සේ පුතේ මේ පැත්තට කැරට් දාන්න මේක මෙහෙම මේක වෙලා ඔන්න ගානට බැලන්ස් වෙනවා. එතකොට මුදලාලි මහත්තයා දැනගන්නවා මේ පැත්තේ තියෙන බරයි මේ පැත්තේ තියෙන බරයි සමානයි. ඒ කියන්නේ මේ පැත්තට දැම්මේ 250යි මේ පැත්තට දැම්මේ කැරට්.
එහෙනම් මේ 250ට මේ කැරට් වල බර සමානයි. එහෙනම් මේ කැරට් ග්‍රෑම් 250ක් තියෙනවා. පුතේ අන්න ඒ වගේ එකක් තමයි තුල්්‍ය භාගයක් කියලා කියන්නේ. ඒ කියන්නේ යම්කිසි භාගයකට සමාන තවත් භාගයක්. එහෙනම් අපි බලමු මොනවද මේ කියලා. පුතේ හිතන්න. පුතේ හිතන්න. කේක් ගෙඩියක් තියෙනවා. මේ හා සමානම තවත් කේක් ගෙඩියක් මම ගන්නවා. මේ හා සමානම තවත් කේක් ගෙඩියක් මම ගන්නවා. හරිද? පුතේ මෙන්න මේ කේක් ගෙඩිය මම මුලින්ම හරිම සමාන කොටස් දෙකකට බෙදනවා යයි සිතන්න. පොඩ්ඩක් එහෙම වෙන්න පුළුවන්. හැබැයි ඔයා හිතන්න ඕනේ මේක මම බෙදන්නේ හරිම සමාන කොටස් දෙකකට කියලා. මේ කෑලි දෙකම සමානද? අන්න හරි පුතේ. ඒ කෑලි දෙකම සමානයි. පුතේ මම මෙයා බෙදනවා හරිම සමාන කොටස් හතරකට. පුතේ මේ කෑලි හතරම සමානයිද? අන්න හරි. මේ කෑලි හතරම සමානයි. ඔයගොල්ලෝගේ පරිකල්පන හැකියාව බොහොම හොඳයි. තේරුණාද? හරි. පුතේ මම මෙයාගේ මේ තියෙන කේක් කෑලි දෙකෙන් මම මුලින්ම එක කේක් කෑල්ලක් කනවා. ඒ කියන්නේ පුතා මට කේක් කෑලි තිබුණා දෙකක්. ඒ දෙකෙන් මම එක කේක් කෑල්ලක් කනවා. පුතේ මෙතනින් මම කේක් කෑලි තියෙනවා හතරක්. මේ කේක් කෑලි හතරෙන් මම මුලින්ම එක කේක් කෑල්ලක් කනවා. මට හැබැයි පොඩි පෙරේතකමක් ඇවිල්ලා පුතේ මම තවත් කේක් කෑල්ලක් කනවා. එතකොට මෙතන තිබ්බා කේක් කෑලි හතරක්. ඒ හතරෙන් මම කේක් කෑලි දෙකක්ම ගිල්ලා. පුතේ හැබැයි බලන්න මේ දෙකම සමානද නැද්ද? සමානයි. එහෙනම් පුතේ දෙකෙන් එක කියන භාගය හරියටම සමාන වෙනවා කාටද පුතේ? හතරෙන් දෙක කියන භාගයට. එහෙනම් මෙන්න මේ වගේ මේ භාගයට සමාන තවත් භාගයක්. මෙයා වෙනස් එක්කනේ. මොකද මෙයාගේ යට ඉඳපු හරක දෙක, මෙයාගේ යට ඉඳපු හරක හතර. මෙයාගේ උඩින් ඉඳපු ළමයා එක, මෙයාගේ උඩින් ඉඳපු ළමයා දෙක. ඒ කියන්නේ පුතේ හරය සහ ලවය වෙනස් වුණාට විශාලත්වයෙන් සමාන භාග දෙකක් තමයි තුල්්‍ය භාග කියලා කියන්නේ. පුතේ එහෙනම් මෙන්න තියෙනවා ප්‍රධාන වශයෙන් භාගවල තියෙන මූලිකම කරුණු ටික.